හයි අපි යුනික් ඉන්ජිනියරින් ඇන්ඩ් ඩිසයින් ස්ටුඩියෝ. අද අපි ඇවිල්ලා ඉන්නේ දෙල්ගොඩ ප්‍රදේශයේ හරිම නිස්කලංක ප්‍රදේශයක. එකතු වෙලා ඉන්නවා මේ ඉදිරියේ පවතින සොඳුරු නිවහනේ හිමිකරු මිස්ටර් අජිත් සහ අපේ රටේ මේ වෙනකොට බොහෝමයක් ඉදිකිරීම් ආයතන තියෙනවා. මට කියන්නකෝ ඒ අතරින් අපේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකම තෝරගන්න හේතුනේ. අපි නිකන් Facebook එකේ සර්ච් කළා. සර්ච් කරනකොට හම්බෙන් දැක්කා මිස්ටර් නිපුණගේ Facebook page එක. ඒක සර්ච් කරලා බලනකොට මිනිස්සුන්ගේ කන්ස්ට්‍රක්ෂන් ඔක්කොම මේ ඉමේජ් කරලා බලනකොට මට එකපාරටම හිත ඇදුනා මේක මේ මිස්ටර් නිපුණත් එක්ක පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕවර් ෆෝන් කතා කරා. කතා කරාම නේ අපිට පැහැදිලි වුණා මම කරන්න පුළුවන් වැඩ ක්ලියර්. ඒ නිසා අපි මේ ප්ලෑන් පෙන්නලා මිස්ටර් නිපුණට කිව්වා අපි මේකට කොටේෂන් එකක් දෙන්න කියලා. ඒ දුන්නාම අපිට ඒක සැටිස් වුණා. ඒක තමයි මූලිකම පටන් ගන්න අපි මිස්ටර් නිපුණට දුන්නේ. මේකල තිබු අවස්ථාවේ සිට මේ වෙනකන් මේ නිවසේ ඉදිකිරීම් කර්තව්‍යයන් ගැන ඔබතුමාගේ අදහස මොකක්ද කියලා. දුන්නානේ ඊට පස්සේ අපි කතා බහ කරගෙන මිස්ටර් නිපුණත් එක දාගම නැකතක් දාගත්තා. නැතක දාගෙන නැකත දාගත්ත පළේ ඉඳන් ඔක්කොම මිස්ටර් නිපුණ තමයි උපදෙස් දුන්නේ. මම මැටීරියල් ඔක්කොම දාලා වැඩිය පටන් ගත්තා. හැබැයි ගන්න ඕනේ මැටීරියල් උත් හොඳයි. හොඳ බෑන්ඩඩ් ඒවා දාලා තමයි පටන් ගත්තේ වැඩි. කරගෙන ගියා ඉතින් අත්විවරම. අත්විවරම දානකොට ඔක්කොම කළු ගල් ඔක්කොම ගෙනල්ලා දාලා වන්නකොට ඒ අතරතුරේ අර ස්වභාවික වෙලා වැස්ස පටන් ගත්තා. ඒක ඇවිල්ලා ඒ වැස්ස ඒත මගහරියේ නෑ. ඒත් වැඩ කරා මම බාසුන් නැහැ දාලා ඒ වටේ ටික කරගෙන ගියා දිගටම. දැන් හොඳට අද ලැබ් එක දානවා ඒ දක්වා හොඳට වැඩ ටික කරගෙන ආව හොඳ මැටීරියල් දාලා වැඩේ තමයි මේ තව වැඩ හරි ස්ටෙප් බයි ස්ටෙප් වෙන්නේ. අර දැන් අපිට හිතා ගන්න පුළුවන් අපි මේ විද්‍යාලයේ මෙහෙම ඉන්නේ කියලා. අපිට හිතා ගන්න පුළුවන් මේ විදමට යන්නේ මෙච්චරයි කියලා ඒ අනුව මිස්ටර් නිපුණ අපිට කොටේෂන් හැම ස්ටෙප් එකම දීලා වැඩේ ලස්සනට කරගෙන යනවා. අපේ ආයතනයේ හිමිකරු මිස්ටර් නිපුණ සහ අපගේ සේවක මණ්ඩල ගැන ඔබතුමාලාගේ මොන වගේ අදහසක් තියෙනවද? මිස්ටර් නිපුණගේ සේවකයෝ ගැන නම් හරිම හොඳයි. අවුවැස්ස බලනතු වැඩේ කරනවා. හොඳට පිළිවෙලකට මේ හැමදාම මිස්ටර් නිපුණ ඇවිල්ලා වැඩ බීමට ඇවිල්ලා වාසුන්නත් එක්ක කතා බහ කරලා මොකද්ද අද වෙන්නේ මොකද්ද කරන්න කියලා මාවත් දැනුවත් කරලා කරන විශේෂයෙන්ම වැඩ කරන සේවක මණ්ඩල හරිම විශ්වාසයෙන් හොඳට වැඩේ හොඳට ගන්නවා. මම ඔෆිස් ගියාම මම ගෙදර නැතත් වැඩේ මිස්ටර් නිපුණ අධීක්ෂණය කළා. ඒ කාර්ය මණ්ඩලය හොඳට අපිට මේ වැඩ කටයුතු ලස්සනට කරගෙන යනවා. කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මිස්ටර් අජිත් අපිට මේ තියාගෙන යන සහයෝගයට විශ්වාසවත් භාවයට බොහොම ස්තුතියි.